අපිව කවුරු හරි දකීවි. ඇය මගේ ළඟටම හේතු වෙමින් හදවත ගැහෙන වේගයත් සමගම කොඳුරනවා මට යන්තමට ඇහුණා. ගුවන් යානයේ ඒකාකාරී හඬ ඒ වචන ටිකත් යටපත් කරන්න උත්සාහ කළා. මම ඇගේ මුහුණ මගේ අත් දෙකට මෙදි කරගෙන ඒ දිලිසන ලස්සන ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන hina වුණා. කවුරු දැක්කත් මට කමක් නෑ ෂනායා. මේ වෙලාවේ මම දකින්නේ ඔයාව විතරයි. මුළු ලෝකෙම නැවතිලා වගේ. අහස උඩ පොළවට අඩි 30000කටත් වඩා ඉහළින් යානේ පිටිපස්සේ පුංචි අඳුරු ඉඩ ඇතුලේ අපි දෙන්න විතරක් තනි වුණු මේ මොහොතට අපි ආවේ කොහොමද? ඒක පටන් ගත්තේ මීට පෑ කීපයකට කලින්. මම මේ ගුවන් යානේට මගේ පළවෙනි අඩිය තියපු තත්පරේ ඉඳලයි. මගේ නම මහේෂ්. මම මගේ ජීවිතේ හැමදේම සැලසුමකට අනුව කරන කෙනෙක්. රැකියාව, ව්‍යායාම, කෑම බීම හැමදේම වගේ. ජිම් එක කියන්නේ මගේ දෙවනි ගෙදර. දවසම ඔෆිස් එකේ වැඩවරින් හෙම්බත් වෙලා හිතේ තියෙන පීඩනය නැති කරගන්න මම යන එකම තැන එතන. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට මට හොඳට හැඩවුණු ශරීරයක් ලැබිලා තිබුණා. ඒක මගේ ආත්ම විශ්වාසය තවත් වැඩි කළා. අවුරුදු ගාණක් එක දිගට වැඩ කරලා එකතු කරගත්ත සල්ලි වලින් පොඩි විවේකයක් ගන්න තනියම ලෝකෙ බලන්න යන්න ඕන කියන හීනය මගේ හිතේ තිබුණේ කාලෙක ඉඳන්. ඉතින් ඒ හීනේ සැබෑ කරගන්න තමයි මම එදා ගුවන්තොටුපළට ආවේ. බෝඩින් පාස් එකත් අතේ තියාගෙන පොලිමේ ඉඳලා හිමින් ගුවන් යානයේ ඇතුළට මම ඇවිදගෙන ගියා. ඇතුළට යනකොටම දොරකඩ හිටගෙන හරිම සුහදශීලී විදිහට මගින්ව පිළිගන්න හිටපු ඒ ගුවන් සේවිකාව දැක්ක ගමන් මගේ හදවත එක තත්පරයකට නැරතුණා වගේ මට දැනුණා. තද නිල් පාට ලස්සන සාරියකින් සැරසිලා කොණ්ඩේ පිළිවෙලකට ගොතලා මූණේ පුංචි හරිම අව්‍යාජ හිනාවක් තියාගෙන හිටපු ඇයව දැක්කම මට එකපාරටම හිතුණා මහේෂ් මේ ගමන නා උඹ හිතුවට වඩා ගොඩක් විශේෂ වෙයි. ඇගේ නම ෂනායා කියලා මම පස්සේ දැනගත්තත් ඒ මොහොතේ ඇය මගේ හිතේ ඇඳුනේ නමක් නැති සුරංගනාවියක් වගේ. ආයුබෝවන් සර් සාදරෙන් පිළිගන්නවා. ඇය මගේ දිහා බලලා ඒ මෘදු කටහඬින් කියනකොට මට ඒ ඇස් දෙකෙන් මගේ ඇස් අහකට ගන්න බැරි වුණා. ඒ ඇස්වල මොකද්ද වමුතුම දීප්තියක් තිබුණා. ආයුබෝවන් මම යන්තම් කියාගෙන මගේ සීට් නම්බර් එක හොයාගෙන ඇතුළට ගියාත් ඒත් මගේ ඔළුව හැරි බැලුන්නේ යාදිහාමයි. මගේ සීට් එක තිබුණේ යානේ මැද හරියේ ජනේලේ අයිනේ. වාසනාවට වගේ එතනින්දම් බලනකොට එයා මගීන්ට උදව් කරන විදිහ, එහාට මෙහාට එවිදින විදිහ, ඒ හැමදේම මට පැහැදිලිවම පෙනුණා. මම ඇත්තටම වශී වෙලා වගේ එයා දිහා බලාගෙන හිටියා. ඇගේ සාරියට හැඩවුණු ඒ සිරුර, ඇගේ ඇවිදින රිද්මය මගේ හිතේ චිත්‍රයක් වගේ ඇඳිලා ඉතිරි වුණා. ෂනායා කියන්නේ මේ රස්සාවට හොඳට පළපුරුදු කෙනෙක් කියලා එයාගේ හැසිරීමෙන්ම මට තීරුණා. හැම මගියෙක් එක්කම hina වෙලා ඉවසීමෙන් කතා කරනවා. මගීන්ගේ බැල්මවල් ගැන එයාට හොඳ අවබෝධයක් තියෙන්න ඇති. මම යානෙට නැග්ග වෙලාව ඉඳන්ම එයා දිහා බලාගෙන ඉන්නවා කියලා එයාට නොදැනෙන්න විදියක් නැහැ. මුලදී ආයික ගණන් ගත්තේ නැතුව ඇති ඒත් මගේ බැල්මේ තිබුණු ඒ උනන්දුව එයාගේ හිතටත් යම්කිසි කුතුහලයක් ගෙනාවා කියලා මට පස්සේ තේරුණා. වෙලාවකට එයා අනිත් පැත්ත බලනකොට මම එයා දිහා බලන් ඉන්නව දැකලා පුංචි හිනාවක් දාලා අහක බලා ගන්නවා. ඊ හැම වතාවකම මගේ හිතේ සතුටක් පිරෙන්න පටන් ගත්තා. මටත් නොදැනීම මටම කියාගත්තා. මෙයා නම් මාරම හෑන්සම් කොල්ලෙක් හොදට ජිම් ගිහින් ඇඟ හදලා තියෙනවා. කියලා ෂනායාට හිතනවා ඇතිද? ඇත්තටම මම ජිම් යන එක ගැන මගේ ශරීරය ගැන ගොඩාක් ආඩම්බර වුණා. ඒ නිසාමද මන්දා එයාත් මන් දිහා හොරෙන් බලනවා වගේ මට දැනෙනකොට මගේ හිතට පුදුම සතුටක් දැනුණා. යානේ අහසට නැගලා පැයක් විතර ගෙවිලා ගියා. හැමෝම තමන්ගේ වැඩක් කරගන්නවා. කවුරු හරි ෆිල්ම් බලනවා, තව කෙනෙක් නිදි. මට නම් ෆිල්ම් එකක් බලන්නවත් සින්දුවක් පහන්නවත් කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. මගේ මුළු අවධානයම මුළු හිතම තිබුණේ ෂනායා ළඟ. කොහොම හරි කරලා එයා එක්ක වචනයක් හරි කතා කරන්න ඕන කියන එකමයි මගේ ඔළුවේ වැඩ කළේ.
එකපාරට මගේ ඔලුවට අදහසක් ආවා. මම මගේ සීට් එකට උඩින් තිබුණු කෝල් බටන් එක එබුවා. ඒක ඔබනකොටත් මගේ හිත ගැහුණා. වෙන කවුරු හරි ආවොත් මොකද කරන්නේ කියලා හිතුණා. ඒත් මගේ වාසනාවට තත්පර කීපයකින් එතනට ආවිෂනායා. "ඔව් සර්, මොනවාද වෙන්න ඕනේ?" එයාගේ හුරු බුහුටි හිනාවෙන්ම ඇහුවා. මට වතුර ටිකක් ගන්න පුරාන්ද?" මම ඇහුවේ හරිම අහිංසක විදියට. "අනිවාර්යෙන්ම මම දැන් ගේන්නම්" කියලා ෂෙනායා හැරිලා ගියා. එයා යන දිහා බලාගෙන ඉන්නකොට මට දැනුනේ පුදුම සතුටක්. ටික වෙලාවකින් වතුර වීදුරුවක් අරගෙන ආපු එයා ඒක මට දෙන ගමන් ආයෙමත් hina වුණා. ඒ hinaව මගේ හිතේ ගැඹුරටම කිඳා බැස කිව්වොත් හරි. "ගොඩක් ස්තුතියි" මම කිව්වා. "වෙල්කම් සර්" එයා කියලා යන්න හැරුණා. තව ටික වෙලාවක් ගියා. මම ආයෙත් කල්පනා කළේ මොකක් හරි බොරුවක් කියලා ආයෙත් ෂෙනායාව ගෙන්න ගන්න විදිහක්. මම ඉස්සරහා තිබුණු ටීවී ස්ක්‍රීන් එක දිහා බලලා ඒක වැග කරන්නේ නෑ වගේ රඟපෑවා. ආයෙමත් කෝල් බටන් එක එබුවා. මේ පාරත් ආවේ ෂෙනායා. එයාගේ මූණේ තිබුණේ පුදුමයටපත් වුණු හිනාවක්. "සර්, ආයෙත් මොකක් හරි ප්‍රශ්නයක්ද?" "සෝරි, මේ ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නෑ වගේ. මට ෆිල්ම් එකක් බලන්න ඕනි." මම කිව්වේ පොඩි ළමෙක් වගේ. ෂෙනායා හිනාවෙලි මගේ සීට් එක ළඟට පාත් වෙලා ස්ක්‍රීන් එක චෙක් කළා. ඒ වෙලාවේ ඇගේ කොණ්ඩේන් ආපු ඒ සුවඳ මගේ නහයට දැනුණා. ඒ සුවඳින් මම වශී වුණා කිව්වොත් හරි. එයා මගේ සීට් එකට හේතු වෙනකොට එයාගේ සාරිපුට මගේ ළඟින් ගාවුණා. ඒ සමීප බවට මගේ හිතට අමුතු හැඟීමක් ආවා. "සර්, මේකේ රිමෝට් එකේ පොඩි අවුලක් තියෙන්නේ. මෙහෙම කරන්න" කියලා ෂෙනායා ඒක හදලා දුන්නා. "දැන් හරි." "තැන්ක් යූ. ඔයාගේ නම මොකක්ද?" මම අන්තිමට ඒ ප්‍රශ්නෙත් ඇහුවා. "මම ෂෙනායා." "මම මහේෂ්. ඔයා නැත්නම් මම මේ පැය 7ම කම්මැලිකමෙන් තමයි ඉන්නේ." මගේ කතාවට ෂෙනායාගේ කම්මුල් රත්තු වෙනව මම දැක්කා. "අයියෝ, එහෙම නෑ. මොනවාරි උදව්වක් වුණොත් කතා කරන්න." එයා ලැජ්ජාවෙන් වගේ කියලා එතනින් ඉක්මනටම ගියා. මට තේරුණා මගේ උත්සාහය සාර්ථකයි කියලා. ෂෙනායාට තීරණ නැති මම නිකම් උදව් ඉල්ලන කෙනෙක් නෙවෙයි. මගේ හිතේ වෙන අදහසක් තියෙනවා කියලා. ඒත් එයා එකට අකමැති උනේ නැති බව මට එයාගේ හැසිරීමෙන් තේරුණා. පැය 2ක් විතර ගෙවිලා ගියා. කෑම බෙදන වෙලාවේ ෂෙනායා මගේ සීට් එක ළඟට ආවා. "මහේෂ්, මොනවද කන්න කැමති?" එයා ඇහුවේ හරියට අපි කාලයක් තිස්සේ දන්නවා වගේ. "ඔයා දෙන ඕන දෙයක් මම කනවා ෂෙනායා." මම කිව්වේ S2කින් hina වෙලා. ෂෙනායාට හයියෙන් hina ගියා. "හරි. මේ චිකන් එක හොඳයි. ඒක දෙන්නද?" ඔයා කියන නිසා." කෑම එක දෙන ගමන් ෂෙනායා ඇහුවා, "මහේෂ් කොහෙද යන්නේ?" "මම ටිකක් ඇවිදින්න යනවා." "ඔයා මේ ජොබ් එකට ආසයිද?" "ඔව්, ගොඩක් ආසයි. අලුත් මිනිස්සු හම්බ වෙනවා, අලුත් තැන්වලට යනවා. ඒත් ඉතින් ටිකක් මහන්සියි." "ඔයා ජිම් යනවද?" ෂෙනායා එක පාරට මෙහෙම ඇහුනකොට මම ඇත්තටම පුදුම වුණා. "ඔව්, ඔයා කොහොමද දන්නේ?" "නිකන් දැක්කම පේනවා. හොඳට ඇඟ තියාගෙන ඉන්නවා." ෂෙනායා කිව්වේ ටිකක් ලැජ්ජාවෙන් වගේ. මගේ හිත සතුටින් පිරුණා. ඔයා වගේ ලස්සන කෙනෙක්ගෙන් එහෙම දෙයක් ඇහුවම තවත් ජිම් යන්න හිතෙනවා. ඒ කතාවෙන් පස්සේ අපි දෙන්න අතරේ තිබුණු බාධක ඔක්කොම නැති වෙලා ගියා වගේ මට දැනුනේ. අපි හොඳ යාළුවෝ වුණා. කෑම බෙදලා ඉවර වෙලා යානේ ලයිට් එළිය අඩු කළා. ගොඩක් මගින් නිදි. මට එක තැන ඉඳලා කම්මැලි හිතුණා. මම සීට් එකෙන් නැගිටලා යානේ පිටිපස්සට ඇවිදින්න ගියා. මගේ හිතේ එකම බලාපොරොත්තු වුණේ ෂෙනායාව එතනදී හම්බ වෙයි කියන එක. මම හිතුවා වගේවා ෂෙනායා එතන හිටියා. තවත් සේවිකාවක් එක්ක කතා කර ඉන්නකොට මාව දැකපු ගමන් එයා අනිත් කෙනාට මොනවදෝ කියලා එතනින් යවුවා. දැන් එතන ඉතුරු උනේ මමයි ෂෙනායයි විතරයි. යානේ පිටිපස්සේ ඒ පුංචි ඉඩ ඒ වෙලාවේ අපේ ලෝකේ වුණා. "නිදි නැද්ද?" ෂෙනායා ඇහුවා. "නෑ, ඔයාව දකින්නකල් නිින්ද යන්නේ නෑ මගේ." මම කෙලින්ම කිරුවා. ෂෙනායාගේ හදවත ගැහෙන්න පටන් ගත්ත කියලා මට එයාගේ ඇස් වලින්ම තේරුණා. "ඇයි ඒ?" "මම දන්නේ ෂෙනායා.
මම ඔයාව දැක්ක වෙලාවේ ඉඳන් මට වෙන කිසි දෙයක් ගැන හිතා ගන්න බෑ. ඔයාගේ ඇස් දෙක, ඔයාගේ හිනාව, ඒ හැම දේවම මගේ හිත අරබෙන ගියා. මගේ වචනවලට ෂෙනය වශී වුණා වගේ මට දැනුනේ. ඈත් නොදැනුවත්වම මට තවත් ලං වුණා. මහේෂ් මටත් ඔයා ගැන හැම දෙයක් දැනුණා. ඔයා මන් දිහා බලන් ඉන්නකොට මගේ හිතට පුදුම සතුටක් දැනුනේ. මම ජිම් යන කොල්ලන්ට හරි ආසයි. ඔයාගේ ශක්තිමත් බව දැක්කම ෂෙනයට කියාගන්න බැරුව නැවතුණා. මම hina වෙලා මගේ අතේ යට දික් කළා. අල්ලලා බලන්න. ෂෙනය බයෙන් වගේ මගේ අතේ හැඩයට අත තිබ්බා. ඒ සුහද ස්පර්ශයට මගේ හිතට ලොකු සතුටක් දැනුණා. ඈ හරිම ආසාවෙන් ඊ අත දිහා බැලුවා. ඇත්තටම නියමයි. ඇය මිමිනුවා. මම ෂෙනයගේ අතින් අල්ලලා මගේ පැත්තට ලං කරගත්තා. දැන් එයා හිටියේ මගේ ළඟින්. එයාගේ හදවත ගැහෙන සද්දේ මට හොඳටම ඇහුණා. ෂෙනයා මම යාට කනට කොඳුරලා කිව්වා මම ඔයාට ආදරේ. ඒ වචන ටික එයාගේ හදවතේ ගැඹුරටම ගියා කියලා මට තේරුණා. එයා ඇස් දෙක උස්සලා මගේ දිහා බැලුවා. ඒ ඇස්වල කඳුළු පිරීලා. මහේෂ් මම දැනගෙන හිටියා. ඇය කුඳුරමින් තම දැස්වල තිබූ කඳුළු බිඳු ඉවතට තල්ලු කර දැමුවාය. මම දැනගෙන හිටියා මේක නිකන් හමුවීමක් නෙවෙයි කියලා. එයාගේ ඒ පිළිතුර මගේ හිතේ තිබුණු හැම බරක්ම අහකට කළා. මම තවත් ප්‍රමාද කළේ නැහැ. ඒ මොහොතේ මුළු ලෝකෙම නිහඬ වුණා වගේ මට දැනුණා. මම මගේ දැස් පියාගෙන සිමෙන් ඇගේ දෙතොල් මත මගේ දෙතුල් තැබුවා. ඒක මෘදු නමුත් ගැඹුරු හා උණුසුම් හාදුවක්. ඒ ගුවන් යානයේ ඒකාකාරී හඬටත් අවට සිදුවන හැම දෙයකටමත් වඩා අපේ සිත්වලට කතා කළා. අඩි 30,000ක් ඉහළින් යානයේ පිටුපස වූ ඒ පුංචි අඳුරු ඉඩ අපේ ආදර කතාවේ පළමු පරිච්ඡේදයේ සටහන් කළා. ටික වේලාවකින් ඇය මගින් මදක් ඈත් වුණා. ඇගේ මුහුණ ලැජ්ජාවෙන් හා සතුටින් රතු වී තිබුණා. මහේෂ් දැන් නැති කවුරු හරි දැක්කොත් ඇය ආයෙමත් කුඳුරලා කිව්වා. මම ඇගේ නළලට පුංචි හාදුවක් දීලා hina වුණා. කවුරු දැක්කත් කමක් නෑ කිව්වනේ ෂනායා. ඊත් හරි මේ රස්සාව ඔයාට වැදගත්. මම ඇගේ අත මෘදුව අල්ලා ගත්තා. මට ඔයාගේ ෆෝන් නම්බර එක දෙන්න. ඇය hina